ළමයි එහෙනම් අපි 10 වසරේ පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිමේ කරපු ඔක්කොම සංකල්ප ටික ක්වික් රිවිෂන් එකක් වගේ බලාගෙන යමු. හරිද? එතකොට පළවෙනියටම අපි කතා කරා ව්‍යාපාර පිළිබඳ මූලික පදනම. ඒක යටතේ බාටල් ක්‍රමය ආවා. හරිද? ඊට පස්සේ ව්‍යාපාර සංකල්ප ගැන කතා කරා. ඒකේ අපිට ව්‍යාපාරයක් කියන්නේ මොනවාද? විශ්ව ගම්මානයක් කියන්නේ මොනවාද කියන එක අපි කතා කරා. ඊට පස්සේ තුන්වෙනියට ව්‍යාපාර අරමුණු කතා කරා. ව්‍යාපාර අරමුණු පාරිභෝගිකයාට මොනවද තියෙන අරමුණු කියලා කතා කරා. ඊට පස්සේ ව්‍යාපාරයකට තියෙන අරමුණු මොනවාද? ඒකේ ප්‍රධාන දෙකක් තිබ්බා. උප තුනක් තිබ්බා. එතකොට ප්‍රධාන දෙක මේ ටික තමයි. ඊට පස්සේ උප භාණ්ඩ හා සේවා ගුණත්තේ උප අරමුණු තුනක් කතා කරා. ඊට පස්සේ අපි ගියා පාරිභෝගික අවශ්‍යතා හා උවමනා වලට. එතකොට අවශ්‍යතා කියන්නේ මොනවාද? ඒක අර්ථ දක්වන්න ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට උවමනා කියන්නේ මොනවාද? ඒකෙත් අර්ථ සහ ඒකේ තියෙන ලක්ෂණ, පොදු ලක්ෂණ, මේ දෙකේම තියෙන පොදු ලක්ෂණ දැනගෙන ඉන්න ඕනේ. අපි ඒක කතා කරා. හරිද? එතකොට ඊට පස්සේ අපි part 2 වීඩියෝ එකකින් කතා කරා නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ මොනවද? ඒකේ අර්ථය, ඒ කියන්නේ ඒක අර්ථ දක්වුවා. ඊට පස්සේ ඒක දෙකකට බෙදුවා. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර හා සේවා සැපීමේ ව්‍යාපාර. එතකොට ඒකේ ඒ වර්ථ දක්වීමට සහ උදාහරණ සැපීමට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ දැන්. හරිද? එතකොට ඊට පස්සේ කතා කරලා නිෂ්පාදන සාධක. ඒකේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන දේවල් අපි කතා කරා උදාහරණත් එක්ක. ඊට පස්සේ අපි ගියා අන්තිමට අල්මැති පාර්ශවයන් එකට. එතකොට ඒකේ අයිතිකරු, කල්පනාකරු, ගනුදෙනුකරු, සැපයන්කරු, තරඟකරු, මූල්‍ය ආයතන, සේවකයෝ, රජය, ප්‍රජාව, අනාගත ආයෝජකයන්. ඒගොල්ලන් කවුද? ඒගොල්ලන්ගේ අර්ථ දැක්වීම අපි කතා කරා. ඒකට ඇයි යාලා අල්මක් දක්වන්නේ ව්‍යාපාරයට? යාලගේ අරමුණු කතා කරා. ඊට පස්සේ දායකත්වයක් කතා කරා මේකෙන් ටික දෙනෙක් ගියා. හරිද? එතකොට ඔයාලගේ පළවෙනි පාඩම මේකෙන් සම්පූර්ණ වෙනවා. මම මේකේ PDF එක ඔයාලට link එක comment එකේ part 1 and 2 videos වල comment එකේ දාලා තියන්නම්. ඒ වගේම ඔයාලට බලන්න